අද අපි කතා කරමු Hero Dash ස්කූටරයක් ගැන. මේකේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද? හොඳ නරක මොනවද කියලා. මම මුලින්ම කියන්නම් මේ බයික් එකට ඉස්සෙල්ලාම ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරහා රෝදේ පොඩ්ඩක් ලොකුට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ස්කූටර් වල ආවේ අඟල් 10 සයිස් රෝද දෙකක්. ඒ වුණාට මේ බයික් එකට ඇවිල්ලා තියෙනවා ඉස්සරහා රෝදේ අඟල් 12 සයිස් එකට. මේකේ ඉස්සරහා සස්පෙන්ෂන් ඇවිල්ලා තියෙන්නේ ටෙලිස්කෝපික් හයිඩ්‍රොලික් සස්පෙන්ෂන්. ලොකු බයික් එකක වගේ සස්පෙන්ෂන් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ කාරණේ නිසා මේ බයික් එක පොඩ්ඩක් සුව පහසු ගතියෙන් වැඩි. ධාවනය කරද්දී රළු පුරුළු පාරවල් වලදී මේ ස්කූටරේ පොඩ්ඩක් සැප පහසු අතින් වැඩි. ඒත් එක්කම මේ බයික් එක බොහොම පළලට ඇවිල්ලා තියෙනවා. අපි බැලුවොත් වෙනත් ස්කූටරත් එක්ක මේ බයික් එක ටිකක් පළල්. ඒත් එක්ක මේකට විශේෂ හැඩයක සයිලන්සර් එකක් ඇවිල්ලා තියෙනවා. අනිත් එක අනිත් බයිසිකල් වල අනිත් ස්කූටර් වල වගේ මේ සයිලන්සර් එක ටිකක් පිටට පැනපු ගතිය නෑ. ඒක නිසා පිටපැත්ත සයිලන්සර් එක පිට වදින්න නැති තත්ත්වයක් මේ බයික් එකේ මම දකිනවා හොඳ ලක්ෂණයක් විදිහට. මේක අපි මීටර එක බැලුවොත් මේ මීටර එකේ අපි ඔන් කරාම මේකේ ට්‍රිප් මීටර එකක් තියෙනවා. ඒක මේකෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපිට මේක ඕන නම් 0 කරන්න පුළුවන්. මේක ඔබාගෙන හිටියනේ. ඔඩෝමීටර් එක තියෙනවා. ෆුවල් පෙන්වන්නේ මේ ඩිජිටල් මීටර එකේ. ඒත් එක මේ නිමෙනපත් වෙන යතුරක් ඕගොල්ලන්ට පේනවා. මෙන්න මේ යතුර සර්විස් එක රිමයින්ඩ් කරන ඉන්ඩිකේටර් එක. අපි හිතමුකෝ වෙන තැනකින් අපි මේ බයික් එක සර්විස් කරා කියලා. නමුත් මේ ඉන්ඩිකේටර් එක අපිට නැති කරගන්න නම් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවටම යන්න ඕනේ. ඒකේ සයිඩ් කණ්ණාඩි දෙක ගොඩක් දෙපැත්තට වෙන්න තියෙනවා. ඒත් එක්කම ලොකු සයිඩ් කණ්ණාඩි දෙකක් තියෙනවා. ඒක නිසා මේකේ පිටුපස හොඳින් දර්ශනය කරගන්න පුළුවන්. ඒක බොහොමත්ම වැදගත් හොඳ ලක්ෂණයක්. මේ බයික් එකේ දකින වෙනත් දුර්වලතාවයක් හැටියට මම දකිනවා අපිට ටිකක් ආයාසයෙන් ඕන මේ කී වලට ඇඟිල්ල තියන්න. බොහොම ළඟින් නෙමෙයි මේ කී එක තියෙන්නේ. අපි පැදගෙන යනකොට ටිකක් ආයාසයෙන් මේකට තියන්න ඕනේ අනිත් ස්කූටර් වලට වැඩිය. නමුත් මේක අතට පුරුදුනහම නම් ඒතරම් ගාණක් නැහැ. ඊට අමතරව මේකේ තියෙන විශේෂ ලක්ෂණයක් මේ පාස් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. හෙඩ් ලයිට් එක පාස් කරන්න පුළුවන් ලයිට් එකක් මේක ඇවිල්ලා තියෙනවා. අනිත් එක මේ බයික් එක ඔන් ලයිට්. ස්ටාර්ට් කරපුවාම අපිට බලන්න පුළුවන් ඔන් ලයිට්. මේක බොහොම වැදගත් අද කාලේ මහා මාර්ග වල පැදගෙන යනකොට බොහොම අවශ්‍ය කාරණයක් විදිහට මම දකිනවා මේ ඔන් ලයිට්. ඒ ලයිට් එකත් ඒ වගේම පත් වෙනවා. මේ බයික් එකේ තව ඇවිල්ලා තියෙනවා මෙතන පොඩි කොක්කක් කිලෝග්‍රෑම් 3ක් එල්ලගෙන යන්න පුළුවන් කොක්කක්. ඒත් එක්කම මෙතන එන මේ බඩු එල්ලගෙන යන කොක්ක පොඩ්ඩක් වෙනස් විදිහට ඇවිල්ලා තියෙන. ඒක අකුලන්න පුළුවන්. නමුත් මේක සම්පූර්ණ ප්ලාස්ටික්. මෙහෙම ඇරලා කොක්ක දාලා මේක තියන්න පුළුවන්. අපි මෙතන මොන හරි බඩුවක් සම්පූර්ණයෙන් තියාගෙන නම් මේ කොක්ක අකුල ගන්න පුළුවන් විදිහට මේකේ ඇවිත් තියෙනවා. මේකටත් සාමාන්‍ය විදිහටම 110 එන්ජින් එකක් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් ස්කූටර් වලට ආවා වගේ 110 cc එන්ජින් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ පෙට්‍රල් ටැංක් එක අරින්න තියෙන්නේ මෙන්න මෙතනින්. ඒකට යතුර මේ විදිහට තද කරලා දකුණට කරකවන්න ඕනේ. එතකොට මේ පියන මට පෙන්වන්නම්.
බින මේ වගේ ඕපන් වෙනවා. ඊට පස්සේ එතන ඇතුලේ තමයි වෝල් ටැංක් එක තියෙන්නේ. පෙට්‍රල් ගහන්න සීට් එක අරින්න ඕනේ නැහැ. මේ ඔප්ෂන් එක මේ බයික් එකේ දීලා තියෙනවා. තවත් මේකේ අපි සීට් එක අරිනවා නම් යතුර සාමාන්‍ය විදිහට වම් පැත්තට කරකවන්න ඕනේ. මේ යතුරේ විශේෂ කීපයක් දීලා තියෙනවා. මේව ඔබලා දකුණට කරකවුවොත් ෆුවල් ඕපනින් එක නෝමල් විදිහට වමට කරකවුවොත් සීට් එක ඕපන් වෙනවා. දකුණට ඔන් එක ඔබලා වමට කරකවපුවාම හැන්ඩල් ලොක් එක. ඔප්ෂන් ගොඩක් මේ කී එකට දීලා තියෙනවා. මේ කී එක විශේෂ කී එකක් ඉම්මොබිලයිසර් සිකියුරිටි සිස්ටම් එකක් මේ කී එකට ඇතුළත් වෙලා තියෙනවා. ඇන්ටි තෙෆ්ට් ෆීචර් එකක් විදිහට මේක පාවිච්චි වෙනවා ඉම්මොබිලයිසර් එකක් විදිහට. මේ කී එක නැතුව බයික් එක අරගෙන යන්න බෑ. වෙන කී එකක් අපි මේ විදිහට කපලා දැම්මට බයික් එක අරගෙන යන්න බෑ. මේ විදිහම කී එකක් අපිට ඕතරයිස් ඩීලර්ගෙන් හදා ගන්න වෙනවා. අපි බලමු සීට් එක යට මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙතන විශේෂතා කීපයක් තියෙනවා. ටිකක් ලොකු ඉඩ කඩකින් යුක්ත තැනක් තමයි මෙතන. බඩු බාහිර ගොඩක් දාගෙන යන්න පුළුවන්. අනිත් එක මේ ලයිට් එක. රැයට බොහොම වැදගත් වෙනවා. අපි කරුවල තැනක නවත්තුවොත් මේක ඇතුළ ආලෝකමත් කරන්න ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. සීට් එක වැහුනම මේක ඕෆ් වෙලා යනවා. අනිත් දකින්න කාරණේ තමයි මෙතන ෆෝන් චාර්ජර් එකක් ගහගන්න අවස්ථාව දීලා තියෙනවා. ෆෝන් චාර්ජර් එකක් ගහන්න තැනක් තියලා තියෙන්නේ. අපි යන වෙලාවට ෆෝන් එක charge වෙන්න ගහගෙන යන්න පුළුවන්. මේ බයික් එකේ මම දකින විදිහට ගොඩක් වෙලාවට සුව පහසු ගමනක් තියෙන්නේ. අනිත් ස්කූටර් මාක් පදින නිසා දන්නවා. ටිකක් ගමන පහසුයි. ඉඩකඩ පළලින් යුක්ත නිසා ටිකක් සැප පහසු ගමනක් මේ ස්කූටර් එකේ තියෙනවා. තවත් මේ වගේ වීඩියෝ බලන්න The Freebird දින YouTube channel එකට subscribe කරන්න. Dash ස්කූටර් එක ගැන තව කාට හරි කියන්න ඕන නම් මේක share කරන්න. ඔයත් මේ ගැන උනන්දුවක් දක්වනවා නම් මේකට like කරන්න අමතක කරන්න එපා. අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.